Hi. Welcome to our YouTube channel. අද අපි ඇවිල්ලා ඉන්නේ ඕලන්ඩෝ කෞතුකාගාරය බලන්න පෙටාවර. Prince Street එකේ. Prince Street එකේ ඉන්නේ. අපි දන්නේ වීඩියෝ කරන්න දෙන්න කියලා පොඩ්ඩක් බලමු ඉතින්. දුන්න නැති වුණත් හොරෙන් හරි ටිකක් දාන්න. 9 ඉඳන් 4 වෙනකන් තමයි ඕපන් කරලා දෙන්නේ. 9 ඉඳන් 4:30 දක්වා දෙනවා. 4:30 වෙනකන් ඕපන් ඊට උනාට ටිකට් දෙන්නේ 4 වෙනකන් විතරයි. ඒක අපිට ලයිබ්‍රරියෙන් බලන්න පුළුවන් නැති. අපි ගිහින් බලමු. බයි. ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ කොළඹ ලන්දේසි කෞතුකාගාරය බලන්න. ඉතින් මේ කෞතුකාගාරය තියෙන්නේ කොළඹ පිටකොටුවේ කුමාර වීදියේ. එහෙමත් නැත්නම් ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ. ඔන්න ඉතින් මේ කෞතුකාගාරය ලන්දේසි උරුමයන් ප්‍රදර්ශනය කරමින් සමකාලීන ජීවිතයේ හා සංස්කෘතියේ විවිධ පැතිකඩයන් නිරූපණය කරනවා. ලන්දේසින් පෙරදිගට පැමිණීම, ලන්දේසින් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම් පිහිටුවීම වගේ බොහෝමයක් වැදගත් තොරතුරු අපිට මෙම කෞතුකාගාරයෙන් දැනගන්න පුළුවන්. ලන්දේසි ලංකාවට ඇවිල්ලා තියෙන මඩ කලපු දොඩ පොලේ. ඔව්නේ. මම හිතන්නේ මේගොල්ලෝ ඇවිල්ලා තිබ්බේ මේ අර ලංකාවේ තිබ්බන කුඩු ගම්බිරි සරකුළු බඩු වල මේවා. එතකොට ඒකේ අර ඒකාධිකාරය ලබා ගන්න ඒ වගේ එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඉන්නේ පළවෙනි විමලධර්ම සූර්යරත්තුමා. සිංහලයේ රත්තුනේ. මේ ඉන්නේ ස්පිල්බර්ග්. මේ ඉන්නේ ගුරුදීරම විස්කත්ත රජතුමා. බලකොටු වල විස්තරනේ. ඒක මෙහි විතරක් නෙවෙයි හැමතැනම ඒවනේ. අන්න ගියා යමේ මේ වෙලෙ. කොළඹ ලන්දේසි බලකොටුව, ත්‍රිකුණාමලය ලන්දේසි බලකොටුව, ගාල්ල ලන්දේසි බලකොටුව, යාපනයේ ලන්දේසි බලකොටුව වගේ ලන්දේසි බලකොටු බොහෝමයක් පිළිබඳ විස්තර අපිට මෙතනින් දැනගන්න පුළුවන්. මේක ලස්සනයි නේද? ට්‍රැන්කල් එක. ත්‍රිකෝණාකාර විදියට මුලින්ම තිබුණා තියෙන්නේ. ඊට පස්සේ ගල්බැන්නක් හදලා වටේ මේකද? ක්‍රිස්තු වර්ෂ 1600-1700 වකවානුවලදී ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශවල ඉදිකරන ලද අද දක්වාත් අංග සම්පූර්ණ අයුරින් පවතින බලකොටු ජාලයක් පැවතුණා. යටත් කරගත නොහැකි වූ කන්ද උඩරට පළාත්වල සිංහලයන්ගෙන්ද විරුද්ධවාදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම්වලද තර්ජනවලටත් බලපෑම්වලටත් ඔරොත්තු දිය හැකිවන අන්දමට තමයි මෙම ශ්‍රී ලාංකික බලකොටු සැලසුම් සහගතව ඉදිකරලා තියෙන්නේ. සංඛ්‍යාවෙන් 40ක් පමණ වූ ඒ බලකොටු විරලාසන්නේ අර්ධද්වීපයක් නිම වෙනසේ උස් ප්‍රකාරවලින් වට කරන ලද නගර වැනි දිගු පුළුල් ඉදිකිරීම්වල සිට දියමන් සන්ධිවල ඉදි වූ සාමාන්‍ය ආරක්ෂක මුරපරවල් දක්වා විවිධ වූ ප්‍රමාණයන්ගෙන් යුක්ත වුණා. හරිම ලස්සනයි නේ. කාමකාබුදු කියලා කියනවා. ඔන්න ඊළඟට අපි ගියේ ලන්දේසි කාසි, ලන්දේසි ගෘහ භාණ්ඩ වගේ තියෙන තවත් එක ඒරියා එකකට.
තියන්න. අමුතු විදිහට වටිනවා. කතුරු මේ පන්හිඳ කියන්නේ දෙක පන්හිඳක් නේ. ඉස්කොලක ලාගස් දාන්න. this way කියලා තියෙනවා. ඒ නිසා අපි මෙහෙම එළියට ආවා මෙතනින්. අපි ගිහින් බලමු. කොතනද ගිහින්ද? ඔන්න ඊළඟට අපි ගියේ ලන්දේසි කෞතුකාගාරයේ දෙවනි තට්ටුවට. දෙවනි තට්ටුවට ගියාපම අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලන්දේසි ගෘහ භාණ්ඩ. අපි දැන් ඉන්නේ මේ සොල්දරේ. ඔව්. ඔව් පොඩ්ඩක් ඒ හරිය පොඩ හයියම දුවලා. ඔව්. තොටිල්ලක්. ලස්සනයි නේ? හරිම ලස්සනයි. තොටිල්ලක්. හැමතිස්සෙම දිනනවා අල්ලන්න නම් එපා කියලා. අපි ඇහුවා. අපිට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ මේ ෆොටෝස් ගන්න එකට එහෙම. මෙතනින් බහින්න පුළුවන් නේ. මෙතනින් බැස්සේ. චුට්ට ඉන්න. හරි බලන්න. මේ වගේව හැමතැනම වගේ තිබ්බනේ අයියේ. ඒ කියන්නේ මොනවද ඔය කේක් එක දාලා තියෙන්නේ. ඔව් ලස්සනට කේක් එක දාන්න වෙන්න තියෙයි. මෙතනින් තමයි බහින්න තියෙන අපිට. බහලා පෙන්නන්න. ඔව් ඉන්න අයියා යන්න මේ මම පෙන්නන්න. යන්නකෝ බලන්න. ඔන්න අතනින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි බලලා ඉවරයි. අපි එළියට ආවා මොහොතම ඩාඩිත් එක්ක මේ ඔයාලත් අනිවාර්යෙන් මෙන්න මොකද ඒ තරම්ම හොඳයි අත්‍තරම ගන්න ගොඩක් දේවල් තියෙනවා පොඩි අය ඉන්නවා බලන්න ගොඩක් දේවල් දෙනවා අපි හිතන්නේ මමත් මේ අද තමයි දැනගත්තේ මෙහෙම එකක් තියෙනවා කියලා තාත්තා කිව්වට පස්සේ. ඔව් ඇත්තට මෙයාලා තාත්තා තමයි මෙතෙන් දෙන්න කියලා කිව්වේ. නැත්තම් අපි දෙන්න එන්නේ නැහැ. ඇත්තටම අපි දන්නේත් නැහැ. මේ මෙතනක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔයාලා ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති. ඉගෙන ගොඩක් ඉගෙන ගන්න දේවල් තමයි තියෙන්නේ. ලස්සනයි වීඩියෝ එක. ඒ කියන්නේ අපිට බලන්න දේවල් ගොඩක් ඇවිල්ලත් බලන්න. අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මේකේ අර අපි උඩට ගිහින් බහැපු තැන එහෙම කියන්නේ උඩ තට්ටුවේ තියෙන තනිකර මේ මොනවද කියන්නේ ගෘහ භාණ්ඩනේ. ඒව විතරමයි මාඩ් ලස්සනයි කවදාවත් දැකලා නැති ඒවා තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් එඩ් කරනවා. බයි.